අද අපි අලුත් හයික් එකක් යන්න හදන්නේ. සවුත් වේල්ස් වල තියෙන උසම කන්දර තමයි යන්න හදන්නේ. පැය 3මාරක ඩ්‍රයිව් එකක් තියෙනවා. පෙන්යවාන් කියලා තමයි ඒක වේල්ෂ් භාෂාවෙන් කියන්නේ. ඒ වගේම දකුණු එංගලන්තයේ තියෙන උසම කන්දත් මේක. අපි ගිහිල්ලා බලමු කොහොමද හයික් එක කියලා. අපි හොයාගත්ත විස්තර අනුව නම් එච්චර ලොකු හයික් එකක් නෙවෙයි. හැබැයි වෙදර් එකත් එක්ක ටිකක් චැලෙන්ජින් වෙයි. මොකද තාම වින්ටර් එක තියෙන්නේ. වහින්නත් අද ෆෝකාස්ට් එකේ තියෙනවා. ඒකින්ද චැලෙන්ජින් හයික් එකක් වෙයි. අපි බලමු කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. පැය 3ක විතර ගමනකට පස්සේ අපි හෝෂූ කාර් පාක් එකට ආවා සවුත් වේල්ස් වල. දැන් ගමන පටන් ගන්න හදන්නේ. දැන් වෙලාව උදේ 8යි විනාඩි 10යි. වැහිබර කාලු ගුණයක් තියෙන්නේ. කොහොමද එක්ස්පෙක්ට් කරා වැස්ස තියෙයි කියලා දවසේ. බලමු කොහොමද වෙන්නේ කියලා. කොහොමද පැය 3ක් විතර යයි කියලා තමයි ප්‍රෙඩික්ෂන් එක තියෙන්නේ. බලමු අපිට හයික් එක කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. මයිල්ස් 2යි කියලා තමයි ගහලා තියෙන්නේ. අපි යන්න හදන කන්දමද කියලා හරියටම ෂුවර් නැහැ. ඒත් මේ පාත්තෙන් තමයි මැප් එකේ පෙන්නන්නේ. Google Map එකේ පාර පෙන්නන්නේ මේ පැත්තෙන් යන්න කියලා තමයි. අපි ගිහිල්ලා බලමු ඉතින්. අපි දැන් පාර දිගේ මයිල්යක් විතර ආවා. ඇත්තටම අපි ෂෝට් කට් එකකින් Google Map එකේ පෙන්නපු පාරට ආවා. බැලුවෙන් පස්සේ ඒ පාර ටිකක් ලොකු පාරක්, වාහනයක් වගේ යන්න පුළුවන් පාරක්. ඊට පස්සේ ඒ පාර ඇවිල්ලා ආයේ කාර් පාක් එකකට වැටුණා. ඇත්තටම වාහනේ ඒ කාර් පාක් එකටත් එන්න පුළුවන්. ඒ කාර් පාක් එකෙන් පස්සේ ආයේ පාරක් තමයි තියෙන්නේ. ඒ පාර දිගේ තවත් උඩට යන්න පුළුවන්. ඒ කියන්නේ තව උඩ තව කාර් පාක් එකක් ඇති. අනිවාර්යෙන් දැන් වාහන කීපයකුත් ගියා උඩහට. ඒත් කවන්න ඇති. සම්පූර්ණ දුර එතකොට අපිට මයිල් කන්ද නගින්න විතරක් මයිල් 5මාරක් විතර යනවා. ඒ කියන්නේ කිලෝමීටර් 9ක් වගේ යනවා. තමයි ඊගාවට කියන්න විශේෂම දේ තමයි මෙහි ඇත්තටම අනිත් පැතිවලට සාපේක්ෂව නෝර්ත් වේල්ස් ඊගාවට ලේක් ඩිස්ට්‍රික්ට් ස්කොට්ලන්ඩ් ඊගාවට පීක් ඩිස්ට්‍රික්ට් මේ හැමදාන්ටම සාපේක්ෂව මෙහි කොළ පාට ගතිය වැඩි වගේ කියලා ටිකක් හිතෙනවා. වින්ටර් එක වෙලත් අපිට හොඳට සරුවට තියෙන මයිනස් කැලයක් එහෙම හම්බුණා. වින්ටර් එකේ සාමාන්‍යයෙන් ගස්වල කොළ හැලෙනවා. ඒ කොළ එහෙම හැලලා තිනවා. ඒත් මයිනස් ගස් හොඳට හැදිලා තිනවා. නිකන් නත්තල් ගස් වගේ. දැන් අපි උඩට යනවා. තව මම හිතන්නේ මයිල් භාගයකින් 3 කාලකින් වගේ අපිට තව වාහන නවත්තන්න පුළුවන් තැනක් හම්බෙයි. ඊට පස්සේ තමයි ඇත්තටම හයික් එක පටන් ගන්න. දැන් අපි යන්නේ තාර පාරක. අපි තව මීටර් 200-300ක් විතර ආවන් පස්සේ අපිට හම්බුණා අන්තිම පාකින් එක. මෙතනින් පස්සේ ඇත්තටම පාර දිගේ වාහන නවත්තන්න බෑ. මේක තමයි අන්තිම පාකින් එක. මං
වීඩියෝ එකේ මැප් එකක් දාන්න ඊගාවට ඩිස්ක්‍රිප්ෂන් එකේ GPS ලොකේෂන් එකක් දාන්න නැත්නම් කෝඩිනේට්ස් දාන්න එතනට යනකම් ඔය කට්ටියට එන්න පුළුවන් වාහනේ ගෙනවනම් පල්ලෙහා නවත්තන්න නැතුව. එතකොට සාමාන්‍යයෙන් මයිල් එකමාරක් වගේ සම්පූර්ණ ගමනේ අඩු කරගන්න පුළුවන්. අපි දැන් උඩටම යනවා. දැන් තමයි ඇත්තටම හරියටම හයික් එක පටන් ගන්න. මෙතන ඉඳන් කොහොමද මයිල් 3මාරක් වගේ තියෙනවා පීක් එකට යනකම්. පීක් එකට යන අතර වාරේ තව පීක්ස් කිහිපයක්ම පහු කරන්න තියෙනවා. ඊට පස්සේ තමයි පෙන්නිය ෆෑන් පීක් එකට යන්න දෙන්නේ. නැත්තම් සවුත් වේල්ස් වල උසම කන්ද උඩට යන්න තියෙන්නේ. ලිස්සන්න නැතු එන්න ඕනේ හැබැයි. මේ ගල් නම් ෂුවර් නෑ, මේක ෂුවර් නෑ මේ ගල. අපි දැන් සාමාන්‍ය දුරක් ඇවිල්ලා තින්නේ. ඇත්තටම මේ පාර පටන් ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් මයිල් එකක් වගේ දුර ඇවිල්ලා අපිට පේනවා පෙන්නේ ෆෑන් කන්ද මෙන්න මෙතන ඔය තියෙන කන්ද අපිට මේ කන්ද නැගලා අර කන්දට ඉන්න දෙන්නේ පොඩි වැහි පොදයක් ආව. දැන් අපි ඇවිල්ලා තින්නේ කඳු දෙකක් මැද්දට. ඇත්තටම
අපි මේ කඳු දෙක මැද්දේ මේ පැත්තට නෙමෙයි යන්නේ. අපි මෙන්න මේ පැත්තට යනවා. මේ කන්ද පැත්තට ගිහිල්ලා මේ කන්ද නැගලා ඊට පස්සේ ආයි පල්ලෙහාට බැහැලා තමයි පෙනි ෆෑන් එක නැත්තම් අපි යන ප්‍රධාන කන්ද දින්නේ. අපි මේ කන්ද නගින්නේ නැහැ මොකද අපේ ප්‍රධාන අරමුණ තියෙන්නේ වේල්ස් වල නැත්තම් සවුත් වේල්ස් වල තියෙන උසම කන්ද නගින එක. එනර්ජි ඉතුරු වෙලා තිබ්බොත් අපි try කරනවා බහින ගම එහා පැත්තේ තියෙන පෙන්යා බිග් කියන කන්ද නගින්න. අපි දැන් පළවෙනි කන්දේ භාගයක් වගේ නැගලා ඉන්නේ. භාගයකට වැඩිය. මෙතන තමයි පළවෙනි කන්දේ පීක් එක තියෙන්නේ. ඊට පස්සේ ඒ කන්ද පොඩ්ඩක් බැහැලා තමයි අපිට ඊගාවට පෙන්න ෆෑන් වලට ඇත්තටම නගින්න තියෙන්නේ. ඇත්තටම ඒක පෙන්යා ෆෑන් නෙවෙයි. වෙල්ස් භාෂාවෙන් වෙන ශබ්දයක් නැත්නම් උච්චාරණය කරන්න වෙනස්. මම ඒක දාන්නම් එඩිට් කරද්දි. ඇත්තටම මේ ආව පාර දැන් පේනවා. මෙහෙම පෙන්නුවොත් මෙතන ඔය මේ පේන්නේ අපි ආව පාර. ඒ පාර දිගටම කන්දේ අනිත් පැත්තටම තියෙනවා. දිගට එහා පැත්තටම තියෙනවා. මේක සාමාන්‍ය ලොකු පාරක්. සාමාන්‍යයෙන් පොඩි ට්‍රැක්ටර් එකකට වගේ සයිස් එකේ පාරක්. මම හිතන්නේ මවුන්ටන් බයික් ඒ වගේ කට්ටියත් මේ කන්ද පාවිච්චි නැත්නම් ඒ පාර පාවිච්චි කරනවා. දැන් අපි තවත් කන්ද දිගේ උඩට යනවා. නැත්නම් මේ පාර දිගේ උඩට යනවා. තරම ගොඩක් ලස්සනයි. මීදුම බාලා තින්නේ හැමතැනටම. view එක පේන්නේ නැති එක තමයි එකම ප්‍රශ්නේ. නැත්නම් ඇත්තටම වෙනම අත්දැකීමක් තියෙන්නේ. වෙනම ලස්සනක් තියෙන්නේ. අපි යමු ඉස්සරහට දිගටම. අපි පළවෙනි කන්ද උඩට යන ගම පළවෙනි කන්දේ මුදුන ළඟයි ගිය දිගට තව ටිකක් යන්න දිනවා අපිට. තව මෙතන මීටර් 200 300ක් වගේ යන්න තියෙනවා පළවෙනි කන්ද මුදුනට. පළවෙනි කන්ද මුදුනට යද්දී ටිකක් අද තාම උලන් තියෙනවා. ඒකින්ද එකට දැනෙන සීතල ගොඩක් වැඩි. තමයි ඇත්තටම අපිට අපේ දවසේ දින ටාගට් එකට කන්දට වෙන්න ෆෑන් වලට පල්ලම් බහලායි නගින උලම්. යාළුවනේ අපි පළවෙනි කන්ද මුදුනට ආවා. ඒකේ නමත් හරියට මම දන්නේ. පළවෙනි කන්ද මුදුනේ පැත්තට බැලලා යන්න ඕනේ. අපේ ටාගට් එක වෙච්ච කන්ද හොයාගෙන කන්ද නගින්න. මොකක්ද පේන්නේ පල්ලෙයා තනිකර මීදුම මොකක්ද පේන්නේ. කොහමද
ඕකේ අපි බලමු ගිහිල්ලා නැත්නම් අපිට ටාගට් එක වෙන අතර තියෙන කන්ද මේ පැත්තේ තියෙන්නේ. අපි දැන් දෙවෙනි කන්ද නැත්නම් අපේ ටාගට් එක වෙච්ච කන්ද පෙන්න ෆෑන් නගින ගමන් ඉන්නේ. පල්ලමට බැහැලා කලින් කන්දේ පළවෙනියෙන් නැගපු කන්දේ එතන මඩවලකුත් සෙට් වුණා. ඒකත් ගොඩ වෙලා ඒකෙනුත් දැනලා දැන් ආයි උඩට නගින ගමන් ඉන්නේ. අපි දැන් සෝපන් තුනකට ඉන්නේ. මම දන්නේ අපිට තව පැය භාගයක් වගේ ඇතුළට මේ කන්දේ මුදුනට ය아가න්න පුළුවන් වෙයි. ගොඩක් සීතලයි. කුලගින්ද තවත් සීතල වැඩි. ෆෝකාස්ට් එක අනුව ටෙම්පරේචර් එක කන්ද මුදුනේ සෙන්ටිග්‍රේඩ් අංශක සෙල්සියස් අංශක එකක් වගේ තමයි තිබ්බේ. හැබැයි වින්ඩ් එකත් එක්ක -7 වගේ feels like temperature එකක් තියෙනවා කියලා තමයි ෆෝකාස්ට් එකේ තිබ්බේ. Come Anna. Oh! Yawang gitu. Tapi penepan udah naiklah ay pallehට බහිනවා. මීඩියම් පොඩ්ඩක් අඩු වෙලා මුදුන පැහැදිලි වෙලා තියෙන්නේ. ඒ වගේම අපි කලින් දැක්කත් පිරිවස්සේ පියන්න ඕන පාර පිරිවස්සෙන් පේනවා. අපි පාරෙන් යන්නේ ආයේ මේ ඉස්සරහ තියෙන කන්ද
නගින්න යන්නේ අපි. වටේ පාරක් තියෙනවා. කන්ද වටේ ඒ පාරෙන් තමයි යනකොට යන්නේ. කන්ද වටේ ගිහිල්ලා ආයි ආපු පාරට ප්‍රධාන පාරට සෙන්ටර් එකදී ඒක තමයි යන්නේ. කලින් එනකොට අපිට මේ පෙවුන්නේ මෙතන දීච්ච අපි තවටික පල්ලෙහාට බහැලා ඉන්නේ. ඇත්තටම අපි අර පැත්තේ ඉඳන් ඇවිල්ලා මෙන්න මේ රිජ් එක දිගේ මේක එහා පැත්තේ රිජ් එකෙන් එහා මේ කන්දෙන් එහා පැත්තේ තියෙන රිජ් එක දිගේම ඇවිල්ලා ඒ කන්ද මුදුරට ගිහිල්ලා අර මනුස්සෙක් ඉන්නවා සමහර විට පේනවානේ. අන්න ඒ හරියට ගිහිල්ලා එතනින් පල්ලෙහාට බහැලා ආයි මෙන්න මේක දිගේ කොහොම දිගට ගිහිල්ලා අර වලාකුළෙන් දැන් වැහිලා තියෙන පෙනෆෑන් කන්ද මුදුනට තමා ගියේ. ඒ වගේම තව පාරවල් තියෙනවා මේ පෙනෆෑන් වලට එන්න තව ප්‍රධාන ප්‍රසිද්ධ පාරවල් තියෙනවා මේ පැත්තෙන්. ඔය අනිත් රිජ් එක දිගේත් ඇවිල්ලා පල්ලෙහාට බහැලා යන්න පුළුවන්. මම දන්න විදිහට පෙනෆෑන් එන්න ප්‍රසිද්ධම පාර තියෙන්නේ සහ කෙටිම පාර තියෙන්නේ ඒ පැත්තෙන්. ඒ පැත්තෙන් තමයි ලේසි පාර තියෙන්නේ. ඒකින් තමයි ඒ පැත්තෙන් ගොඩක් කට්ටිය එන්නේ. ඊගාවට දැන් අපි යන්නේ මේ පාර දිගේ. මේ විදිහට තමයි පාර දිගටම තියෙන්නේ. ඇත්තටම මේ හරි පාර ටිකක් හොඳයි. මොකද පොඩ්ඩක් ගල් එහෙම දාලා මේවා කරලා තියෙන්නේ මේ අස්සෙන්ගේ වසුරු නැත්නම් අස්සෙන් පිටි. මේ හරියේ අපි එනකොට පාර දිගෙත් ගොඩක් දැක්කා. සමහර විට ඒකයි වෙන්නේ නැති මේ පාරට හෝස් ෂූ ට්‍රේල් කියලා කියන්නේ. මම හරියටම දන්නේ නැහැ අර උඩහා හිටපු අස්සෙෝ මිනිස්සු ඇති කරන අස්සෙෝද නැත්නම් කැලෑ අස්සෙෝද කියලා. සමහර විට කැලෑ අස්සෙෝ වෙන්නත් පුළුවන්. සාමාන්‍ය මිනිස්සු ඇති කරන අස්සෙෝ මෙහි සාමාන්‍ය විදියට කැලේට අතාරින්නේ නැහැ. මොකද අස්සෙක් කියන්නේ මෙහි ලොකු වටිනාකමක් තියෙනවා. ලංකාවේ වගේම තමයි ලංකාවේ මම හිතන්නේ විශාල වටිනාකමක් තියෙනවා. මෙහෙත් ඒ වගේම වටිනාකමක් තියෙනවා අස්සෙන්ට. ඒකින්ද ගොඩක් දුරට උන් කැලෑ අස්සෙ වෙන්නේ නැති. මම ඒක පොඩ්ඩක් හොයලා දාන්න. ඉතින් මේ පාර දිගේ ඉස්සරහට යනවා. තව කොහොමත් අපිට පැය දෙකමාරක් වගේ ගමනක් තියෙනවා. අපි වාහනේ නවත්තපු තැනට. ඉතින් තමයි දිගටම යන්න තියෙන්නේ. අපි ඉස්සරහට යමු. අපි දැන් ආවා අර කන්ද වටේ තියෙන පාරෙන් ඇවිල්ලා අපිට මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. අපි වාහනේ තියෙන පැත්තට. ඒත් අපි මෙතන තියෙන අනිත් කන්දත් නැගලාම යන්න හිතුවා. ට්‍රයි එකක් දෙනවා මුදුනට යන්න. ආයේ අරුසාවත් වැටෙනවා, වැස්ස වැටෙනවා. ස්ලෝප් එක නම් ටිකක් වැඩි වගේ. ඒකින්ද ඒත් ගොඩක් අමාරු වෙන එකක් නැහැ කියලා හිතනවා. අපි ටාගට් කරලා තියෙන මෙතන පළවෙනි පීක් එක උඩට 2:00 වෙද්දි යන්න. 2:00 වෙද්දි ගිහිල්ලා ඊට පස්සේ එතනට යන වෙලාවත් අනුව පීක් එකට යනවද නැද්ද කියන එක තීරණය කරන්න තමයි හිතාගෙන ඉන්නේ. අය
තමයි පාර. තියන්නේ හිතන්නේ ඔන්න හරි තමයි තමයි පීක්කේ තියන්නේ. අපි මුලින් මෙන්න මේ කෑල්ල නැගලා බලනවා කොහොමද අපිට යන්න පුළුවන්ද විසිබල් නම් අපි මුදුන්ට යනවා නැත්තම් ආපහු ආයෙ හැරෙනවා. මොකද අද 5:10ක් විතර තියද්දි වෙනකොට නැත්නම් 4:50 විතර වෙද්දි ඉර බහිනවා. ඇසත් එක්ක කළුවරේ ටිකක් අමාරුයි ටෝච් එක ගහගෙන යන්න. ඒකින්ද අපි මේ ටික ඉල්ල බලනවා මොකද කරන්න කියලා. අපි මුදුනේදී හම්බෙමු. අපි අර පළවෙනි කඳු කෑල්ලට ආවා විනාඩි 13කින් 14කින් වගේ. අපි ඉතුරු ටිකත් යනවා. අන්න අර හරිය තමයි පීකේ තියෙන්නේ. ඒ කන්දත් නැගලා එතකොට මෙතන තමයි යන්නේ පීකේට. පීකේදී හම්බෙමු. තමයි පීක් එක. අපි හයි අර පැත්තට යනවා. පැත්තෙම බහලා යනවා. ලස්සනයි. එතන තියෙනවා පොඩි ටාන් එකක්, පොඩි විලක් වගේ පොන්ඩ් එකක් වගේ එකක්. ඒකෙන් වතුර පාරක් හැදිලා යනවා නිම්නය දිගේ. ආවේ නැත්තම් ඇත්තටම අපරාධේ. දැන් අපි ආයේ ආව පැත්තටම යනවා. පාඩල වෙලා දැන් ආව 2:25යි. බලමු පිට කීයට පල්ලෙහාට බහ ගන්න පුළුවන් වේද කියලා. අපි දැන් පල්ලෙහාට බැහැලා තින්නේ. අපිට මේ වීව් එක පේන අන්තිම අවස්ථාව තමයි මේක. පළවෙනි කන්ද තියෙනවා, ඊට පස්සේ පෙන්නේ ෆෑන් එක තියෙනවා. මෙතන තියෙනවා අපි අන්තිමට නැගපු කන්ද. ඒ වගේ නම් මම වීඩියෝ එකේදී දාන්න. පෙන්නේ ෆෑන් කියන එකෙත් ප්‍රොනවුන්සියේෂන් එක හරි නෑ, හරියටම හරි නෑ. මොකද වෙල්ස් භාෂාවෙන් වෙන නමක් තමයි තියෙන්නේ. මම එකක් දාන්න. ඊට අමතරව මෙන්න මෙතන ඩෑම් එකක් තියෙනවා. ඒකත් විශේෂ දෙයක්. ඒක මේ ඇත්තටම අතහැරලා දාපු ඩෑම් එකක්. මොකද හේතුව ඒකේ ස්ට්‍රක්චරල් ෆේලි එකක් ඇවිල්ලා ඩෑම් එකේ. ඊට පස්සේ 2010 දී ඒ ජලාශය නැත්තම් ඒ රෙසෝය එක සම්පූර්ණයෙන් හිස් කරලා තියෙනවා. මම හිතන්නේ ඒ රෙසෝය එකේ මායිමේ තමයි ওই ගස් ටික තියෙන්නේ. මේ වෙද්දි ඒක නිකන් වත්තක් වගේ නැත්නම් ඉඩමක් වෙන් කරපු ඉඩමක් වගේ. ඒක ඇතුලේ බැටළුවෝ සහ හරක් ඉන්නවා බලා ගන්න පුළුවන්. තමයි ඔය වීව් එක අපිට පේන අන්තිම අවස්ථාව. දැන් නම් වැස්ස ටිකක් අඩු වෙලා තියෙන්නේ. අපි දැන් තව පල්ලෙහාට යනවා. මේ පැත්තට තව මයිල්ස් 2ක් වගේ යන්න තියෙනවා. ඊට පස්සේ අන්තිමේදී හම්බෙමු අපි ආයි වාහනේ පාක් කරපු තැනට ආවා කාපාක්කයට. දැන් වෙලාව 5:10යි. මගේ වොච් එකේ නම් කිලෝමීටර් 21ක් විතර රෙකෝඩ් වෙලා තිනවා. ඩීටේල්ස් ටික දාන්න ලයික් එකේ. channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා පොඩි help එකක් දෙන්න. ඒ වගේම subscribe කරපු කට්ටිය like එකක් comment එකක් දාන්න. හැමෝටම ජය වේවා. එහෙනම්
තව වීඩියෝ එකකින් හම්බෙමු.